10,000 rupees speaker versus 75,000 rupees speaker. So price එක වැඩි වෙන්න මේකේ features and sound quality එක කොහොමද වැඩි වෙන්නේ කියලා අපි බලමු. මෙන්න මේකේ sound එක කොහොමද කියලා හිතා ගන්න බෑ. මුලින්ම අපි 10,000 rupees speakers වලින් පටන් ගමු. මේ තියෙන්නේ Sony Gear Audio X Pro 500 HD. මෙන්න මේ වගේ ලස්සන RGB lights ටිකක් බලා ගන්න පුළුවන්. පිටිපස්ස බැලුවොත් එහෙම micro SD card, pen drive එකක්, ඊට පස්සේ mic එකක් වුණත් connect කරගන්න පුළුවන්. මේකේ 20 watt total power එක 10 watt RMS එකක් තියෙනවා. RMS කියන මම ඉස්සරහට explain කරන්න. මේක sound එක අහලා. 20000ක් වෙනකම් බජට් එක එක්ස්ටෙන්ඩ් කරොත් අපිට මෙන්න මේ වගේ ස්පීකර් එකක් තමයි හම්බෙන්නේ. මේ තියෙන්නේ Sony Gear Audio X Pro 600 HD. and box එකේම ඔයාලට mic එකක් include කරලා තියෙනවා. and මේ mic එක වැඩ කරන්නේ AA batteries වලින්. ඒ වගේම මේ ස්පීකර් එකේ ඔයාලට guitar input එකකුත් එනවා. ඒ වගේම මේ ස්පීකර් එකට 30 watt RMS එකක් එනවා. මේකේ sound output එක දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. හැම වීඩියෝ එකකම මගේ mic එක ගලවන්න ඕනේ. ඔයාලට ස්පීකර් එකට 45000ක් ස්පෙන්ඩ් කරන්න පුළුවන් නම් මොකක්ද හම්බෙන්නේ කියලා බලමු. continuously ස්පීකර් එකෙන් දෙන power එකට තමයි අපි කියන්නේ RMS. ස්පීකර් එකක් ගන්නකොට අනිවාර්යෙන් RMS එක තමයි බලන්න ඕනේ. maximum output එක නෙවෙයි. මේ ස්පීකර් එකට එනකොට ඔයාලට mics දෙකක්ම box එකේ include කරලා තිනවා. කලින් එක වගේ නෙවෙයි පොඩ්ඩක් premium grade mics with rechargeable battery ඔයාලට type C හරහා recharge කරගන්න පුළුවන්. ඒත් එකේම box එකේම ඔයාලට remote control එකකුත් include කරලා තමයි එන්නේ. උඩ ඔයාලට volume knobs දෙකක් බලා ගන්න පුළුවන්. එකක් ඇවිල්ලා sound එක control කරන්න and අනිත් එක mic volume එක control කරන්න. and ඉස්සරහත් ඔයාලට complete RGB lights බලා ගන්න පුළුවන්. and මේක music එකත් එක්ක sync වෙනවා. connectivity එකට Bluetooth, USB ඒ වගේම aux cable හරහා connect කරගන්න පුළුවන්. මේ ස්පීකර් එකේ ඔයාලට 75 watts RMS එකක් එනවා and sound quality එක ඔයාලම බලලා ඉන්නකො. මේකේ තව cool feature එකක් unlock වෙනවා. ඉන්නකො ඔයාලට පෙන්නන්න. channel එක subscribe කරලා මෙන්න මේ speakers ඔයාලට Sony Gear authorized resellers ළඟින් දැන් ලංකාව පුරා මිලදී ගන්න පුළුවන් with 1 year genuine warranty. Peace.